ඔයා කැමති අන්තර් පළාත් දුරගමන් සේවා බස් එකක වැඩ කරන්න නම් මේ මං වගේ. ඔය මම වීඩියෝ කරනවා කියලා තමයි ලැජ්ජ වෙලා. අහලා දැකලා තියෙනවද ගාලු පාරේ දුවන බස් සමහර වෙලාවට මග නවත්තලා වීදුරුව හොද ගන්නවා. ආයුබෝවන් අලුත් දවසක අලුත් වැඩක්. බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා මම කරගෙන යන වීඩියෝ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එක. මේක මම කරන්නේ රාහු ශ්‍රී ලංකා මගේ channel එකෙන් කියන කමතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දැක්කද මං එනකම් මං වැඩ කරන බස් එකේ hinaවි ඉන්න ලස්සන. බස් එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම අපි කරගෙන යන්නේ පිරිසිදු කරන වැඩ කටයුතු. ඉස්සෙල්ලාම ඉතින් දෙයියෝ බුදුන් අදහලා ගමනක් යන්න පටන් ගන්න අපි කරන්නේ මල්ලාසන බුදු පින්තූර දේව පින්තූර පිරිසිදු කරගන්න එක. ඒකට හේතුව නිතරම හුලං වදින දූවිලි වදින කුණු වදින තැනක් තමයි අපේ බස් එකේ මේ ඉස්සරහ කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි ධාවනය කරන්නේ මුහුදුබඩ මාර්ගවලින්. ඒක නිසා නිතරම මුහුදු හුලං එක්ක දූවිලි වදිනවා. ඒක නිසා මේ විදිහට පිරිසිදු කරගෙනම මල් පූජා කරන එක හිතරත් හොඳයි හැම අතින්ම හොඳයි කියලා මම හිතනවා. මේ මල් නම් කඩාගෙන ඉන්නේ මගේ කොන්දොස්තර මහත්තයා. එයාගේ ගෙදර කට්ටියත් මේකට උදව් වෙනවා කියනවා. ඉතින් අපි මේ මල් පූජා කරලා පිනක් ගන්නවා නම් ඒ පිනේ කොටසක් එයාලටත් අයිති වගේම අපිට මේ වැඩේ ලස්සනට කරගන්න උදව් වෙනවට ගොඩාක් ස්තුතියි. කවදා හරි දවසක මගේ වීඩියෝ එක එයාලත් බලයිනේ. ඔන්න එතකොට ඔයාලවත් මතක් කරා කියලා මට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ඒ වගේම ඉතින් අපේ බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ඒගොල්ලෝගේ ගෙවල් වල තව කවුරු හරි ඉන්නවා නම් අම්මට තාත්තට අයියට අක්කට මහත්තයාට මල් කඩලා දෙන එයාලත් කමෙන්ට් එකක් දාන්නකෝ මම තමයි අපේ මහත්තයාට අපේ තාත්තට මල් කඩලා දෙන්නේ කියලා. අපි බස් එකේ වටෙත් ටිකක් පිරිසිදු කරගන්න ඕනේ. මොකද අපි මේ බස් එක දුවන්නේ මාතර කොළඹ. නිතරම මුහුදු හුලං වදින ගමන් මාර්ගයක. ඉතින් අර ලුණුත් එක්ක දැල්ල වගේ බැඳෙන එක ගොඩක් ලොකු ප්‍රශ්නයක් සමහර වෙලාවට. විශේෂයෙන් රැයට ඔයාලා දැකලා තියෙනවද ගාලු පාරේ දුවන බස් සමහර වෙලාවට මග නවත්තලා වීදුරුව හොද ගන්නවා. මමත් ඒ වැඩේ අම්බලන්ගොඩදී හික්කඩුවේදී වගේ තැන්වලදී සමහර වෙලාවට කරගන්නවා. ඒක ඉතින් තීරණය වෙන්නේ මුහුදු හුලංගේ සැරත් එක්ක. ගොඩක් දැල්ල බැඳුනොත් තමයි හොද ගන්න වෙන්නේ. ඒ වගේම ඉතින් මේ විදිහට කුණු දාඩිය බැඳෙන මුහුදු හුලඟත් එක්ක දැල්ල බැඳෙන ස්ටීරියන් වීල් එක ඩෑෂ්බෝඩ් එකත් පිරිසිදු කරගන්න එක සහ වැඩ කරන ස්ථානයේ පිරිසිදුව තියාගන්න එක අපේ යුතුයකමක් වගකීමක්. අපි ඉතින් මේ හැම දෙයක්ම කරගන්නවා. මොකද පිරිසිදුවට අපි සේවාවක් සපයනකොට තමයි නගින මිනිස්සෙක්ට උනත් ආසාවෙන් අපේ බස් එකේ යන්න පුළුවන් වෙන්නේ. මොකද මගී ප්‍රවාහනය කියන්නේ එසේ මෙසේ රාජකාරියක් නෙමෙයි. ඔය අලියෙක් වගේ යන්නේ බස් එකට නගින්න ඒ තමයි මම. මේවා ඉතින් ප්ලෑන් කරලා කරන වීඩියෝ. ෆෝන් එක ගෙනල්ලා කොහෙන් හරි අටවලා වීඩියෝ ඔන් කරලා දුවලා ගිහින් නැගලා ආයෙ ඇවිල්ලා ඕක අරගෙන තමයි යන්නේ. ඕක තමයි මම වැඩ කරන බස් එක. ඔයාලට ඉතින් හැමදාම කියනෝනේ ලස්සනයි නේද මම වැඩ කරන බස් එක. ඔන්න අපි අපේ ගමන දෙයියනේ කියලා පිටත් වෙන්න හදන්නේ. හැබැයි ඔයාලට ඇහෙනවද රූම් ගාලා අමුතු සද්දයක්. මටත් මේ වෙලාවේ තමයි මේක නෝට් වෙන්නේ. අපේ බස් එකේ පවර් ස්ටීරියන් බොක්ස් එකේ ඔයිල් අඩු වෙලාද කොහෙද? ඒක චෙක් කරගෙන අඩු ඔයිල් දාගන්න ඕනේ. කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නනේ ඔයාලට ඇස්ලරේටරේ ස්ප්‍රින් එක කැඩුනොත් හදාගන්න විදිය. ඔන්න අද ඔයාලට chance එකක් තියෙනවා බලාගන්න. පවර් ඔයිල් අඩු වුණාම පවර් ඔයිල් දාගන්න විදිය. මුලින්ම අපි යන් ඔයිල් කඩේ ළඟට. මම කොන්දොස්තර මහත්තයා ඇව්වා ඔයිල් කාලක් අරගෙන ඉන්න. කාලක් නෙමෙයි වාගයක්. එතකන් අපි මේ විදිහට සෙල් එක අරගෙන පවර් ඔයිල් ටැංකියේ මූඩිය අරගමු. පවර් ඔයිල් ටැංකිය දැක ගමන් පේනවා නේද ලෙවල් එක පහළටම අඩු වෙලා තියෙන්නේ කියලා. හරිම සරලයි මේකේ මූඩිය මේ විදිහට කරකල අරගන්න තියෙන්නේ. චුට්ටක් ඉතින් මජං ගා ගන්න වෙන වැඩක්. බස් වල වැඩ කරගෙනකොට කුණු ගා ගන්න එක මජං ගා ගන්න එක සාමාන්‍යයි. ඒකෙන්ද රස්සායම කොටසක් ඔන්න බලන්නකො ටැංකිය හිස්. මගේ කොන්දොස්තර මහත්තයා මිලිලීටර් 500ක්ම අරගෙන එනවා. නිකන් දැක්කම ලාම්පු තෙලුත් වගේනේ. ඒ වුණාට බලන්නකො ඒකේ ලස්සන රෝස පාටයි. පවර් ඔයිල් දාගන්න එක හරිම සරලයි. මේකේ කටත් ලොකුවට තියෙන හින්දා මේ විදිහට පවර් ඔයිල් ටික මේක ඇතුළට හලා ගන්න තියෙන්නේ. අපි බලමු කොච්චරක් පිරෙයිද කියලා. මිලිලීටර් 500ක් දැම්මම කට ළඟටම ඇවිල්ලා.
බලන්නකෝ ඒකේ ලස්සන පේනද උඩටම තියෙන හැටි මට නම් පේන්නේ නිකන් අර නෙක්ටෝ බීම් එක වගේ බොන්නත් හිතනවා දැක්කම දැම්මා වගේ නෙමෙයි ඉතින් මේ විදිහට මූලිය හරියට සීල් කරලා වහ ගන්නවා මමත් ඉතින් සෑහෙන කට්ටක් කන ඕක ට්‍රේඩ් එක අල්ලගෙන ඕක මූලිය තද කරගන්න ඔයාලා try කරලා බලන්නකෝ දවසක ඔය බස් වැඩ කරන බස් තියෙන යාළුවෝ දාන්නකෝ කමෙන්ට් එකක් ඔයාලා තියෙන අත්දැකීම් මොනවද කියලා මේ සම්බන්ධව ඔන්න ඒ වැඩ ටික ඉවර කරගෙන අපි ආවා මාතර බස් ස්ටෑන්ඩ් එකට දෙයියන්නේ මගේ හෝල්ට් එක ගාවට මගේ ටයිම් එක ගලප ගන්න. ඔයාලත් ආසනම් බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඉස්සෙල්ලම ඔයාලට අවශ්‍ය වෙනවා බර වාහන ලයිසන් එකක්. බර වාහන ලයිසන් එක අවුරුදු දෙකක් පරණයි නම් ඔයාට වෙනවා ශ්‍රී ලංකම හරහා දෙන PT කෝස් එක කරන්න. මෙන්න මේ උඩ පේන කාඩ් එකේ නැත්තම් මගේ channel එකේ තියෙනවා ඔයාට PT ලයිසන් එක ගන්න අවශ්‍ය වෙන්නේ මොනවාද කියලා. අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. මම නම් ඒක කරගත්තේ කළුතර ඩිපෝට්. ඒ සම්පූර්ණ විස්තරය තියෙන වීඩියෝ එක තමයි ওই link එකේ උඩ කාඩ් එකේ පෙනුනේ. එහෙම නැත්නම් channel එකට අවිල්ලා බලන්නකෝ. ඒක අරගත්තට පස්සේ ඔයා කැමති අන්තර් පළාත් දුරගමන් සේවා බස් එකක වැඩ කරන්න නම් මේ මං වගේ ඔයාට වෙනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අරගන්න අන්තර් පළාත් මගී ප්‍රවාහන බලපත්‍රය. අපි ඒකට කියමුකෝ NTC ලයිසන් එක කියලා. හරිම සරලයි. ඒක ගන්න විදිහත් මම සම්පූර්ණ වීඩියෝ එකක් මගේ channel එකේ කරලා තියෙනවා. මේ උඩ පේන්නේ කාඩ් එක. ඒකෙන් ගිහින් ඔයාලට බලා ගන්නත් පුළුවන්. බලන්නකෝ අර ඉස්සරහෙන් සුදු පාටට දිලිසි දිලිසි යන්නේ කවුද කියලා. දිසානායක බස් එක. ඔයාලා හැමෝම දන්න ගාලු පාරේ ආස කරන බස් එකක්. ඊට පස්සේ මෙතන නවත්තන්නේ මොරටු ඩිපෝව. මං ඉතින් දැන් හදන්නේ මගේ බස් එක අයින් කරලා නවත්ත ගන්න. ඉස්සරහිනුත් ඔයාලා හැමෝම දන්න පරණ යාළුවෙක් ඉන්නව පේනවද බලන්නකෝ. පොඩි විශේෂයක් තියෙනවා මේ බස් එකේ. අද මේ බස් එකේ ඇවිල්ලා තියෙන්නේ කොන්දොස්තර වරයෙක් නෙමෙයි. කොන්දොස්තර මහත්මියක්. චුට්ටක් ඉන්නකෝ පෙන්නනකම්. ආන්න බස් එක රිවර්ස් කරනකොට දැන් අපේ කොන්දොස්තර නෝනා ඒ පිටිපස්සට. ඔය ඉන්නේ ඔයාලා අඳුරනවද බලන්න. අඳුරන නෝනා නම දාගෙන යන්නේ. ඔය මම වීඩියෝ කරනවා කියලා තමයි ලැජ්ජ වෙලා වටපිට බල එක එක විදිහට ඔය රඟපාන්නේ. මට බැනලත් ගියේ. ඉතින් මේ එපිසෝඩ් එක මම මේ විදිහට ඉවර කරනවා. රැඳිලා ඉන්න රාව ශ්‍රී ලංකා මගේ channel එකත් එක්ක අලුත් දේවල් දැනගන්න.